සුබ දවසක් වේවා හැමෝටම. ජපානයට නම් වසන්ත කාලය පටන් ගත්තා. වසන්ත කාලයේ මුල් දවස් ටික තමයි මේ ගෙවෙන්නේ. මේ කාලයට වැස්ස පටන් ගන්නව වුණාට හිමත් වැටෙනවා. ඉතින් කාලගුණය නම් එච්චර හොඳ නැහැ. ඊයේත් දවසෙම හිම වැටිලා අද නම් වහිනවා. ඉතින් මම නැගිටලා මගේ වැඩ කටයුතු ටික පටන් ගත්තා. අද මම පුතාලට එයාලා කැමතිම කෑමක් තමයි හදන්නේ. අපේ ගෙදර අයට අනිවාර්යෙන්ම උදේට සුප් එකක් ඕන. ඉතින් අද මම එයාලා කැමතිම කෝන් සුප් එකක් තමයි හදන්නේ. පුතාලා දෙන්න නම් තවම නිදි. ඉතින් එයාලා දෙන්න නැගිටිනකම් මම ඉක්මනටම කෑම ටික ලෑස්ති කරනවා. අද සීතල දවසක් නිසා ටිකක් පැණි රසට හදනවා. පුතාලා දෙන්න ගොඩක් කැමති පාන් මේ විදියට හදලා කන්න. සුදු පුතාගේ ඇඳුම් ටිකක් තියලා මම දැන් එයාව ඇහැරවන්න තමයි යන්නේ. උදේ කෑම ටික නම් ඔක්කොම රෙඩි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. සුදු පුතා උදෙන්ම ස්කූල් එකට යන්න ඕනි නිසා එයා කලින්ම කෑම කනවා. චූටි පුතාව නම් උදේට නැගිටවන්න ටිකක් අමාරුයි. කින්ඩර්ගාඩන් තියෙන දවසට එයා උදේට නැගිටින්න හරිම කම්මැලි. හැබැයි නිවාඩු දවසට එයා තමයි ගෙදර කලින්ම ඇහැරෙන්නේ. ඉතින් ඇහැරිලා හැමෝම ඇහැරවනවා. ජපානයේ පාසල් දරුවන් යන්නේ කණ්ඩායම් විදියට. ඉතින් මේ කණ්ඩායම හැමෝගෙම ගෙදර ගාවින් තමයි යන්නේ. හැම දරුවෙකුටම වෙලාවක් දීලා තියෙන්නේ ඒ කණ්ඩායමට එකතු වෙන්න. Matu padang namahang. මේ සීතල දවස්වල උදේට එළියට යනවා කියන්නේ ඉතින් හරිම අමාරුයි. ඉතින් මෙයාලට ඉස්කූල් යනකොට ඇඳුම් කීපයක්ම ඇඳගෙන මේ විදියට තමයි යන්නේ. අද උදේම වැස්ස පටන් අරගෙන. මේ තියෙන්නේ ඊයේ වැටුණ හිම. ඉතින් ඒවා මේ වැස්සට දිය වෙලා යනවා. පුතත් එයාගේ කණ්ඩායමට එකතු වෙලා මේ විදියට ලස්සනට එක්කෙනා පිටිපස්සේ එක්කෙනා එයාලගේ පාසල වෙනකම්ම යනවා. දෙනෙන්න ප්‍රේමනීය වදන් හිතට කට්ටු කළා. විඳින්න ජීවිතයේ රස තැන්නට පුරුදු කළා. අහන්න හිතුණා ඔබ ළඟට විතුරුල් වෙලා. කියන්න නැවත වර හිතා හිතක එකඟ වෙලා. මගේම දෝ
කින්ඩර්ගාඩන් එකට යන්න කලින් එයාගේ උණ චෙක් කරන්න ඕනි. කලින් දවසේ රෑත් මේ විදිහටම චෙක් කරලා මේ කාඩ් එකේ සඳහන් කරන්න ඕනි. මේ කාඩ් එකත් උදේට අනිවාර්යෙන්ම එයාගේ බෑග් එකට දාන්න ඕන. ඊට අමතරව එයාට කින්ඩර්ගාඩන් එක ඇතුළට ගියාම අඳින්න වෙනමම ඇඳුම් කට්ටලයක් එක්ක කැප් එකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක වතුර බෝතලය මේ බෑග් එකට මේ විදියට දාන්න ඕන. නමෝ බුද්දාය සාදු 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 දශමාසේ හුලේ කතා ඔසේ සුදි කලනම් අයුනින්න වචතන උදේට ගෙදරින් යන වෙලාවට චූටි පුතා ටිකක් අඬනවා. හිනාව හංගන්නට නොදී මාගේ මොහොතේ කතාව හිතට ගෙන ඉන්ද්‍රජාලය අතරේ නවන්නන පුරක් කිසි දිනක ජීවිතේ විඳින්න ඔබගෙන් ආසය ඔබ ආදරේ මගේ මදෝ ඉතින් හැමෝම ගියාට පස්සේ මම මගේ වැඩ කටයුතු ඉතුරු ටික කරන්න පටන් ගන්නවා. මං අලුතින් මේ විදියට 3-5 දාන්න බෝතල් ටිකක් ගත්තා. ඒ ටික හරිම ලස්සනයි. ඒ වගේම ඒකේ මිලත් ගොඩක් අඩුයි. ඊයේ ඒ ටික සෝදලා වේලෙන්න තිබ්බා. අද මම මේ විදියට ඒ ටික පුරව ගන්නවා. පුතාලා ස්කූල් ගියාට පස්සේ ඉතින් මම නිදහසේ මේ විදියට පිරිසිදු කරගන්නවා. ඒ වුණාට ඉතින් ඒක තියෙන්නේ ටික වෙලාවක් විතරයි. එයාලා ආවම ආයෙත් ඉතින් එයාලට කැමති විදියට මේ හැම දෙයක්ම එහෙ කරනවා. පොඩි අය ඉන්න ගෙවල්, විශේෂයෙන් පිරිමි ළමයි ඉන්න ගෙවල් ගොඩක් ලස්සනට තියාගන්න අමාරුයි. එයාලා ටිකක් ලොකු වෙනකම් මේ විදිය තමයි. මේ තියෙන්නේ ඊයේ චූටි පුතා හදපු එකක්. ඉතින් මම එයාලා ගියාම එයාලගේ මතකත් එක්ක හරිම සතුටින් තමයි වැඩ ටික කරගන්නේ. රෑට ඇඳපු ඇඳුම් ටික මේ විදියට බකට් එකට දාලා යන්න යාළුවා පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මම ඒ ටිකත් සෝදන්න දාලා ඉතුරු මගේ වැඩ ටිකත් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද උදේම මට වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික ඉවර කරලා ඒ එක්කම ගෙදරට ඕන බඩු ටිකක් ගන්න යන්න තමයි හිතන් ඉන්නේ. මේ වෙලාවේ නම් හිම වැටෙනවා. මම මේ වැඩ ටික ඉවර කරලා ඉක්මනටම
කඩේට ගිහිල්ලා ඒ බඩු ටික ගන්න යන්න තමයි හිතන් ඉන්නේ. මේ වැඩේ නම් ඉවර කරගත්තා. දැන් මම ඉතින් මේ යන්න තමයි ලෑස්ති වෙන්නේ. සීතලත් වැඩි, හිමත් වැටෙන නිසා අද මම බයිසිකලෙන් යන්නේ නැහැ. පයින් ගිහිල්ලම එනවා. මට අවශ්‍ය කරන බඩු ටික නම් අරන් ඉවරයි. ඉතින් මේ සීතල දවසේ ටිකක් සැරට කන්න ඕනි නිසා මට හිතුණා මේ රාමෙන් එකක් කන්න ඕනි කියලා. ඉතින් එයින් එකකුත් මම ගත්තා. ඉතින් මේ විදියට තමයි වසන්ත කාලයේ එක සීතල දවසක් ගත වුණේ. වීඩියෝව නැරඹුවාට බොහොම ස්තුතියි.